Yo friends, ඉතින් මම මේ එපිසෝඩ් එකේ full diamond armor and tool set එකක් ගන්නවා. Let's move to the video. Okay friends, මම මේ මෙතන සුද්ධ කර හිටියේ off the camera මේ අපේ ගෙදර හදන්න මෙතන ඉඩ හදාගන්න. ඉතින් අද අපේ එම්ම තියෙන්නේ කොහොම හරි full diamond armor set එකකුයි full diamond tool set එකකුයි ගන්න. මට කලින් හම්බෙච්ච cave එකක් තිබ්බා. යන්කෝ එහෙනම් අපි ඒ cave එකට ගිහිල්ලා set කරමු. ඉතින් මම කේව් එකට ගිය ගමන්ම මට ඩයමන්ඩ්ස් ගොඩාක් පේන්න පටන් ගත්තා. ඉතින් මගේ ඩයමන්ඩ් වලට තිබ්බ කෑදරකම හින්දා මම ඒ ඔක්කොම මයින් කරා. හැබැයි මේ කේව් එක කොච්චර ලොකු එකක් වුණත් එච්චර ලොකුවට ඩයමන්ඩ්ස් හම්බුනේ නෑ. ඊට පස්සේ කොහොම ටික වෙලාවක් ඩයමන්ඩ්ස් එහෙම මයින් කර යද්දි මට හම්බුණා ස්පෝනරයක්. බලාගෙන යද්දි ඒක ස්කෙල්ටන් ස්පෝනරයක්. ඒකේ චෙස්ට් එකේ තිබිලා ගෝල්ඩන් ඇපල් එකකුයි මියුසික් ඩිස් දෙකකුයි හම්බුණා. ඒක චෙස්ට් එක නෙවෙයි දෙකේම තිබ්බා. මියුසික් ඩිස් දෙකම මාරු ඒක සුපිරි. ඊට පස්සේ මම එතන කෝඩිනේට් ටික බලාගත්තා. පස්සේ වෙලාවක ඇවිල්ලා ස්පෝන් මේ EXP වම්මයක් හදන්න. ඊට පස්සේ තිබ්බ කෑදරකමට එතන ලොකු අයන් ඔය එකක් තිබ්බා. ඉතින් ඒකත් මයින් කරා. මොකද අපිට බ්ලාස්ට් ෆර්නස් එහෙම හදාගන්න ඕනේ ඉස්සරහට. මොකද ෆර්නස් එහෙම එන ස්ලෝ මෝෂන් ඉදිරියට තමයි මේකේ ස්මෙල්ට් එන්නේ. ඒකයි මොනව කරන්නද. ඉතින් ඊට පස්සේ දැක්ක ඩයමන්ඩ්ස් දෙකක් ඉඳන් මගේ ඩයමන්ඩ් වලට තිබ්බ කෑදරකම සම්පූර්ණයෙන්ම දෙගුණ තෙගුණ වුණා. ඊට පස්සේ දිගටම තව පැය එකමාරක් විතර කරේ ඩයමන්ඩ් මයින් කරපු එක. ඒකේ මං හයිලයිට්ස් ටික විතරක් ඔයාලට දාන්නම්. මම හිතනවා ප්‍රශ්නයක් නැති වෙයි කියලා. ඉතින් ඔහොම ටික වෙලාවක් ඩයමන්ඩ් මයින් කර හිටියා. ඉතින් මූ ඩයමන්ඩ් ටික මයින් කරලා ගොඩට එනකම් මම ඔයාලට පොඩි කතාවක් කියන්නම්. ඉතින් ෆ්‍රෙන්ඩ්ස්, මේක තමයි මගේ හાર્ඩ්කෝර් වර්ල්ඩ් එකේ දෙවෙනි එපිසෝඩ් එක. ඉතින් මේක ක්‍රියේටිව් මොඩ් නෙවෙයි, මම සර්වයිවල් සීරීස් එක කරන්නේ. ඩයමන්ඩ් 64ක්ම තියෙනවා හොදටම ඇති. මෙතන මං වලක් හාරගෙන තමයි ආවේ. මට කේව් එක හොයාගන්න බැරි වෙලා කෝඩිනේට් ටික තිබ්බ හින්දා. දැන් ඉතින් ඒ වලෙන් උඩට යන්. අම්මට සිරි රෑ වෙලා බ්‍රෝ. පට්ට කලුවරයි මේකස්සේ මම මේ ස්පීඩ් කරලා තියෙන්නේ මේ උඩට එන එක. මොකද නැත්තම් ඔයාලට කම්මැලිනේ. ඉතින් ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා මේ වීඩියෝ එකට like එකක් දාන්න. මේක මගේ survival series එකේ දෙවෙනි episode එක. so මම සර්වර්ස් එකට ආවා. කේව් එක හොයාගන්න ඕන මෙතනින් මේ ටවර් එකක් ඔය ගමු. ඉතින් මම ගොඩට එද්දි රෑ වෙලා තිබ්බ හින්දා හතර වටේම මොබ්ස්ලා ඉන්නවා කියලා මම දැක්කා. ඊට පස්සේ මම සර්ෆේස් එකට ආපු ගමන්ම කරේ ළඟම තිබ්බ ඇදක් තියෙන විලේජ් එකේ හවුස් එකට ගියපු එක. ඊට පස්සේ උගේ ඇද උස්සලා මං ඒ දවස් ඉවර කරා. තව දවසක් ඉවරයි අපේ හાર્ඩ්කෝර් සීරීස් එකේ. හાર્ඩ්කෝර් සීරීස් නේ, සර්වයිවල් සීරීස් එක. ඊට පස්සේ උදේ නැගිට්ට ගමන්ම කරේ ගියා එළියට. ළඟ හිටියා ස්කෙල්ටන් කෙනෙක් මට අරින්න හිතාගෙන. ඉතින් මං උට ඇරලා ඊට පස්සේ ඔය පේනවනේ මං ක්‍රියේටිව් මොඩ් නෙවෙයි, මම මොකක් කර අලුත් දෙයක් ගද්දි ඇචීව්මන්ට්ස් එනවා. ඔයාලට බලා ගන්න පුළුවන් එකෙන්. ක්‍රියේටිව් මොඩ් දැම්මම ඇචීව්මන්ට්ස් එන්නේ නැහැ. අතන තව සොම්බි කෙනෙක් ඉන්නවා. ඊට පස්සේ අඩෝ ගහන්න ගියා විතරයි මැරුණානේ. ඕකේ ෆ්‍රෙන්ඩ්ස්, හරි මං කලින් මේ එන්චාන්ටින් ටේබල් එකක් හදාගත්තා. මං ගාව තිබ්බ ඩයමන්ඩ්ස් වලින් ළඟ තියෙනවා ලාවා ලේක් එකක්. ලේක් කියන්නේ එළව පූල් එක. අතන තියෙන එක. ඕකේ එන්චාන්ටින් ටේබල් එකේ තියෙනවා එහෙම. එහෙනම් අපි දැන් හදාගමු අපේ යාමස් ඇන් ටූල්ස් ටික. උඩින්ද යටට හදමු. හෙල්මට් එක, චෙස් ප්ලේට් එක, බූට් දෙක, කලිසමක්. ඕකේ දැන් අපි ෆුල් ඩයමන්ඩ් ආමර් ටූල්ස් ඔක්කොම වගේ හදාගමු. අලුතෙන් ආපු ස්පී එකක් තියෙනවා. මේක 1.21.11 හින්දා ටූල්ස් ටිකත් හරි ආය සවලයි හෝ එකයි විතර ගන්න තියෙන්නේ. ෆුල් ගන්නවා කිව්වනේ ඒකයි මම. තව ඩයමන්ඩ් 34ක් ඉතිරි. ඒවයි පස්සේ වැඩවලට තියාගමු. ඊට පස්සේ මේ ෆර්නස් දෙක ගලවගමු. මං ගා බ්ලාස්ට් ෆර්නස් දෙකක් තියෙනවා. ඒ වගේත් අයින් තියෙනවා. අයන් 50ක් තිබිලා.
මාරයිනේ. හරි දැන් අපි බ්ලාස්ට් ෆර්නස් ටික ගමු ඉන්වෙන්ටරි නම් ෆුල්. මෙතනින් උඩටම තුනම ගහගමු. මොකද අපේ කලින් තිබ්බ ඕසි තව ඕස් ටිකක් තියෙනවා ඒවත් දාගන්න ඕනේ මේකට. කෝල් නම් ස්ටැක් එකක් විතර තියෙන්නේ. මේ ඕන් නැති ඒවා ටික එළියට දාගත්තා නම් හරි. අර මේ මොකක්ද ඒ වුනේ? දැන් හරි. දැන් ඒක 16 කඩාගෙන අපි මේ ඕස් ටික ස්මෙල්ට් වෙන්න දාමු බ්ලාස්ට් ෆර්නස් එකට. මම හිතන්නේ බ්ලාස්ට් ෆර්නස් 3යිනේ තියෙන්නේ. අපි අර කලින් තිබ්බ නෝමල් ෆර්නස් දෙකත් පැත්තකින් ගහගත්තා නම් හරි. මොකද තව ටිකක් වැඩි පොඩ්ඩක් ලේසි කරගන්න පුළුවන්. මේ මොප්ස් ළඟට ගියාම උන්ගේ කලර් එක නැති වෙනවා මොකක්ද කියලා මන් දන්නේ. ඔය යට එකටත් දාමු. ඕකේ අපේ ඔක්කොම ඕස් ටික එතකොට අපි ස්මෙල්ට් වෙන්න දාලා තියෙන්නේ. නයිස්. ඊට පස්සේ අපේ කේවෙන් හම්බෙච්ච බරු ටික ඔක්කොම අපි දාගමු අපේ චෙස්ට් එකට. චෙස්ට් එකට දාගන්න කලින් අපි අපේ ඩයමන්ඩ් ආමර් එක දාගමු. ඕකේ ෆ්‍රෙන්ඩ්ස් අපි දැන් ෆුල් ඩයමන්ඩ් ආමර් අපිට ටූල්ස් උත් තියෙනවා. ගෝල්ඩන් නෙබල් එකකුත් තියෙනවා. ඩිස් දෙකක් තියෙනවා අපිට මරු සුපිරි. ඉන්වෙන්ටරි ක්ලීන් කරගමු. මොනවා කරන්නත් කලින් ඒක කරගෙන ඉන්න බෑ. අපි ඊළඟ එපිසෝඩ් එකේ EXP ෆාම් එකක් හදමු අරකින්. අපිට හම්බෙච්ච ස්පෝනරේ මම හිතනවා හොඳ ලූට් එකක් ගන්න පුළුවන් වෙයි කියලා. හරි. අපි දැන් අපේ ටූල්ස් ටිකත් පිළිවෙලකට තියාගමු. ඔය තුන තමයි ඕනේ. කවන්නේ ස්පියර් එකත් ගමුකෝ. අනිත් දෙක නම් හැම වෙලේම ඕනේ නැහනේ. ස්පියර් එක කොච්චර තිබ්බත් වැඩක් නැහැ. මම ඒක යූස් කරන විදිහ හරියට දන්නේ නැහැ. අම්මට සිරි. ටූල් ස්මිත් කෙනෙක්ද වෙපන් ස්මිත් කෙනෙක්ද? ආමර රගෙන. මගේ බ්ලාස්ට් ෆර්නස් එකේ තිබ්බනේ. කමන්නේ. පින්නටනේ වැඩ කරන්නේ. අපි මොව වලක් කපලා දාන්න try එකක් දෙමුද? අපෝ ඒක හරියන්නේ. ඌ යන්නේ උට මොලේ තියෙනවා මට වඩා. ඕකේ ෆ්‍රෙන්ඩ්ස් ඉතින් ඔන්න අදට මම මේ එපිසෝඩ් එක ඉවර කරනවා. මේ විදිහට තමයි අපි ඩයමන්ඩ් ආමරයක් ගත්තේ. එහෙනම් ඔයාලට good bye.